අයිබෝන් අද 2026 මාර්තු මාසේ 3 වෙනිදා. ඉතින් මාර්තු මාසේ 2 වෙනිදා කියන්නේ ඊයේ වෙනකොට ගොඩක් ලොකු ප්‍රශ්නයක් ආවා තිබ්බා ලංකාවේ ඉන්ධන අර්බුදයක් ඇතිලා තිබ්බා. ඉන්ධන ප්‍රශ්නයක් ඇතිලා තිබ්බා. ඉතින් අපි චුට්ටක් එළියට ආවා ටොස්රි මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් අද 3 වෙනිදා අද වෙනකොට ඉන්ධන අර්බුදය මම හිතන්නේ යම් තාක් දුරට ප්‍රශ්න විසඳලා තියෙනවා කියලා අපිට හිතෙනවා. මොකද ඊයේ තරම් තෙල් පෝලිං අද දකින්න ලැබෙන්නේ නැහැ. අපි ඉන්නේ ඉන්ධන තියෙන ඉන්ධන පොලක් ගාව තමයි අද ඉන්නේ ෂෙඩ් එකක් ගාව. අපි චුට්ටක් අතුරට ගිහලා බලමු ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ සහ ඉන්ධන ඇත්තටම නැද්ද නැත්නම් ඉන්ධන තියෙනවා මිනිස්සු බොරුවට නිකන් කලබල වෙලාද ඉන්නේ නැත්නම් මොකද්ද මේ ප්‍රශ්නේ අතන කියලා පොඩ්ඩක් බලන්න තමයි අපි ආවේ. චුට්ටක් අතුරට ගිහලා අපි බලමු මොකද්ද අතන වෙලා තියෙන්නේ කියලා. මල්ලි චුට්ටක් කතා ගන්න පුළුවන්ද මේ ඉන්ධන ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඔයා මොනවාද හිතන්නේ ඇත්තටම ප්‍රශ්නයක් ලංකාවේ තියෙනවද ඉන්ධන නැත්නම් මොකද්ද වෙන මොකක් කරද දෙයක් වෙලා තියෙන්නේ? නෑ ඇත්තටම එහෙම ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නෑ හේතුව ඇවිල්ලා මේ තෙල් මෙතනින් ගහ ගන්නවා. ඒ ගිහිල්ලා ගෙදර ගිහිල්ලා බාල වෙලා ආයෙ ඇවිල්ලා මෙතන පොලිමේ ඉන්නවා. ගොඩක් අය ස්ටොක් කරන හින්දා තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ප්‍රශ්නේ. මම මේ පොලිමේ වල පළවෙනිවට ආවේ. මිනිස්සු ගොඩක් ප්‍රශ්නේ වවාගෙන තියෙන්නේ. ඔව්. රයිට් thank you very much. Okay. අපි මේ අංකල්ගෙන් පොඩ්ඩක් අහලා බලමු. අංකල් ඉන්ධන අර්බුදයක් තිබ්බා ඊයේ ගොඩක් තිබ්බා අද චුට්ටක් අඩුයි මම හිතන්නේ. මොනවද හිතන්නේ මේක ඇත්තටම ප්‍රශ්නයක්ද නැත්නම් වෙන මොන හරි දෙයක්ද වෙලා තියෙන්නේ? මේක මේ මම හිතන්නේ තෙල් පිටට යුද්ධ හින්දා මිනිස්සු නිකන් බය වෙලා තෙල් ගන්න එච්චරයි. හැමෝම තෙල් ගොඩක් ගහන හින්දා තමයි අඩු වෙලා තියෙන්නේ හිතන්නේ. ඔව් ගොඩක් ගන්න හින්දා. thank you බොහොම ස්තුතියි. අපි අහලා බලමු මේ අයගේ ඉන්ධන අර්බුදය ගැන පොඩි අර්බුදයක් ලොකු ප්‍රශ්නයක් නෑ මම හිතන්නේ. ඊ වෙනකොට ලොකු ප්‍රශ්නයක් තිබ්බා. ඔව්. අර්බුදේ දැවුනේ නැහැ මට නම්. මේ පාර දැවුන්නේ නෑ නෑ. මම ඉරිදා තෙල් ගැහුවා දැන් මේ අද ගහන්නේ. ඒ ප්‍රශ්නයක් නෑ. සාමාන්‍ය දේ වෙනවා. ඔව්. thank you very much. හරි. right ඉතින් ඔය විදිහට තමයි අපිට අදහස් දැනගන්න හම්බුනේ. අයියේ ඉන්ධන ප්‍රශ්නය ගැන මොකක්ද හිතන්නේ? මේ වෙලා තිබ්බ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නක් දැන් නැහැ. මේ මිනිස්සු නිකන් බොරුවට බය වෙලා. බොරුවට බය වෙලා. ඔව්. ඒ කියන්නේ මේ මොකක්ද ඇත්තටම වෙලා තියෙනවද? මම කොබයි ගෙන ඉඳන් එන්නේ. ඒ පැත්තේ තියෙන හොඳට. මෙහෙම මේ පොලිමක් තිබ්බේ නැහැ. දැන් ඊයේ පෙරේදාම මාර පොලිමක් නේ තිබ්බේ. දැන් එහෙනම් ඇත්තටම ප්‍රශ්නයක් නැහැ බොරුවට මවාගෙන තියෙන්නේ. ඔව් නිකන් මේ මාපියාවක් ගේන්න හදනවනේ. thank you. අයියේ මේ ඉන්ධන ප්‍රශ්නය ගැන මොකක්ද හිතන්නේ? ප්‍රශ්න නම් ටිකක් තමයි දැන් බෙන්දනේ දැන් මෙතන ටිකක් ගහ ගන්න ආවි. ලොකු ගණනක් තියලා ගහන්නත් බැරි. අපිට මේ අමාරු කරන්නේ. ඔව් ඉතින් අමාරු ඉතින් මොන කරන්න දෙයක් නැහැ. ගොඩක් අය ෆුල් ටැංක් ගහනවා ඒක තමයි වෙලා තියෙන්නේ. ගොඩක් ඉතින් පුල් ගහන කට්ටියක් තියෙනවා. ඉතින් අපි ගහන පුළුවන් අය ඉන්නවා බැරි අය ඉන්නවා. ඔව්. ඒක ඉතින් අයියේ ඉන්ධන ප්‍රශ්නය ගැන මොකක්ද ඔයා හිතන්නේ? කියන්නේ ඉන්ධන ප්‍රශ්නය ඇත්තටම ප්‍රශ්නයක්ද මොකක්ද වෙලා තියෙන්නේ කියලා ඔයාට හිතන විදිහට? ඉන්ධන ප්‍රශ්නේ ප්‍රශ්නයක් නම් තමයි. ප්‍රශ්නේ මේ වෙලාවේ මං හිතන විදිහට මේ මිනිස්සු අර ඉන්ධන එකතු කරගන්න නැතුව රැස් කරගන්න නැතුව ඉන්නවනම් හොඳයි. මොකද හැමෝම ගැන හිතලා ඒ කියන්නේ ගොඩක් ස්ටොක් කරන හින්දා තමයි ප්‍රශ්න වෙලා තියෙන එකද වත් හිතන්නේ? ඉන්නේ කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද තව ගැටලු ඇති. නමුත් ඉතින් අරක තමයි ප්‍රශ්නේ බොහෝ දුරට මේ මිනිස්සු අවශ්‍යතාවයට අනුව ඉන්ධන ගන්නවා නම් මේ හැමෝටම ඉන්ධන ඉතින් පවතිනවනේ. ඔව්. right thank you. ප්‍රශ්නයක්ද ඉන්ධන ගැටලුව දැවුනද මොන වගේ දෙයක්ද හිතෙන්නේ? නෑ එහෙම නෑ. ලොකු ප්‍රශ්නයක් දැවුන්නේ නැහැ. නෑ. මේ අද කීයක තෙල් ගහුවද? 1500. සාමාන්‍ය ෆුල් ටැංක් ගහනවද? නෑ. අද ෆුල් ටැංක් ගහුවද නැහැ? නෑ. ගොඩක් අය කිව්වා ෆුල් ටැංක් ගහන හින්දා තමයි ප්‍රශ්නේ එන්නේ කියලා. ඉතින් ෆුල් ටැංක් ගහන්න නැති අය තියෙනවා. එදිනෙදා අවශ්‍ය ගානට ගහගෙන යන කට්ටිය තියෙනවා එමනේ. ඔව්. හරි. ඉතින් අද අපි ඉන්ධන ප්‍රශ්න ගැන පොඩ්ඩක් කතා කරා එළියට වෙලා. ඉතින් මේක ඇත්තටම පැත්තක් ගන්න නැතුව අපි කතා කරේ අපිට දැනෙන විදිහට එළියට ගිහිල්ලා බලන්න ඕන කියලා හිතුණා. මොකද්ද මේ කියලා හරියටම වෙලා තියෙන්නේ මිනිස්සුන්ට දැනෙන දේ. හරියට මොකද්ද වෙලා තියෙන්නේ කියලා නෙමෙයි. ඇත්තටම මිනිස්සුන්ට දැනෙන්නේ මොන වගේද කියලා මේ ප්‍රශ්නේ. ගොඩක් ප්‍රශ්නේ දැනෙන කට්ටියට ප්‍රශ්නේ දැනුන්නේ නැති අයත් හිටියා. ඉතින් ගොඩක් අදහස් ප්‍රකාශ කරා මේ ප්‍රශ්නේ ඇති වෙන්න ඇත්තේ මේ හේතුව හින්දා කියලා ගොඩක් අය කිව්වා. ඉතින් අපි ඇත්තටම මේක ආණ්ඩුව පැත්තවත් වෙන පැත්තක්වත් ගන්න නැතුව බොහොම මැදිහත්ව තමයි මේ ප්‍රශ්න ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා හිතුවේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ කොහොමද කියලා ඔයා විශ්වාස කරනවා නම් මෙන්න මේ හින්දා තමයි මේ ගැටලුව ඇති වෙන්න ඇත්තේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදිහට දාන්න හැමෝටම දැනගන්න අපිට දැනගන්න කමෙන්ට් එකක් විදිහට දාන්න මතක ගන්න එපා. එහෙනම් අපි ගිහිල්ලා නම් අදට අපි ඔටෝ ස්ට්‍රීට්